කමක් නෑ බං. මං හිතුවේ නෑ උඹලා කවදාවත් මට මෙහෙම කියයි කියලා. කොහොමද කරන්නේ? අවුරුදු සෙට් වෙනවනේ. ඉතින් හදා රුපියල් 2000ක් දාන්න. ඔව් මොකෝ කරන්නේ? හරි මං සෙට් වෙමු ඉතින්. අර කොලක් දාලා බලමුනේ. ගියත නම් කීයක් ගන්න නැතුව වැඩිනේ. හැමදාම නෑනු කියද්දි. මේ කවද්ද බං උගේ ඇතේ? සල්ලි දීප්පේ මට නම් සෙට් වෙන්නම නෑ. ඉතින් බලමු ඉතින් අහලානේ. බලමු. උඹලා දෙන්න මොකද උතන කරන්නේ? මොකෝ අඩියක් ගහන්නවද? ඔව් බං අද සෙට් වෙන්න බැලුවේ ඉතින් වෙන කරන් දෙයක්වත් නැහැ ඉතින් නිවාඩු දවසට අපිට සෙට් වෙන්න බැලුවේ ඒක නිසා. මුඩු කෝල් එකක් දාන්න හිටියේ වෙලාවට ආන්නේ හින්ද? ඔව් බං අපිට ඉඳලා හිතාගෙන 2000 ගානක් දාන්නේ ඉතින්. නැතුව ඉතින් බෑනේ බං මේ දවස්වල දන්නවනේ ඉතින්. මගේ අතේ දැන් නම් තනි නෑ බං. අද හරිය කැලක්වත් හරියට පෙස්සුන්නේ නෑ බං. නැත්තම් මට සෙට් වෙන්න දීප්පා. ගියත් ඒකද සල්ලි තිබ්බනේ. අද කරාටි පාගේ ඉතින් ඇහුවොත් නෑ ඉතින්. කොල්ලක් කරනවා. කොල්ලකින් කොල්ලක් කරනවා වෙන්න ඕනේ. ඒකම අදට කෝල් එකක් නේ. පිළ කෑ ගහන්න බැනුවට හේයි පොල්. කහින මරිසිය බං. රිසියා ඔබ දන්නවනේ උගේ ඇටි. උඹ ඉඳන් කරන්න ලෝකේ. ඉඳන් කරන්න නෙවෙයි බං. ඕක දැන් ඔය බොරුවට අපිට ගෙදරින් කියලා කෝල් එකක් කියලා. ඌ අනිවාර්යෙන් වෙනම වෙන කාට් එකක් සෙට් වෙන්න හදන්නේ ඔව්. ඕන බලපන් බොරු නම්. මං කියන්නේ. ඔව්. මෙව කපලා අපි යමන් අපි දෙන්න සෙට් වෙන්නේ කියලා. මූ කොහොමද අපිව කපලා යනවා දැන් මේ හදන්නේ. අපි යමන් අපි සංත හරියන්නේ. කවුද මං කෝල් එකක් ගත්තේ? කොල්ලෙක් බං පොඩි වැඩකට ගත්තේ. උඹට කිව්වේ මූ අපිව කපලා වෙනම සෙට් වෙන්නේ හදන්නේ කියලා. නැතු කෝල් එකේදී මම දැනගත්තේ ඉතින් මේ ඉතින් අදී වෙච්ච දේවල් නෙමෙයිනේ බං. ඔව් ඒක ඇත්ත. කමක් නෑ බං. මං හිතුවේ නෑ උඹලා කවදාවත් මට මෙහෙම කියයි කියලා. කමක් නෑ උඹලා දෙන්න සෙට් එකක්. මං ගිහින් එන්න. අවුල්නේ බං අපුන්ගේ මගේ ප්‍රෙඩර්. මොකක්ද බං ඉතින් කරන්නේ? උඹට ඉතින් කවදාවත් උඹලා හැදෙන්නේ නැහැ. උඹට ඉතින් බැලුවද තා උන් ගැන දුක. බලපන් ඉතින් තා ටික දවසක් යද්දි උඹගේ ආස්සෙම තේරෙයි. මගේ ආදුව බං ඉස්සෙල්ලා ඉඳන් ඉස්සෙල්ලා ලෝකෙම තමයි බං. බොරුවම නෑ බං ඔබ දුන්නේ. ඔව් බං බලමු අපි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඔව්. හරි අවුලක් නැහැ. උඹට ඉතින් ඌ ගැන පුදුම වේදනාවක්නේ බං තියෙන ඉස්සර ඉඳලා. අවුලක් නැහැ. ඌ ගියේ දැන් කොහොමද සෙට් වෙන්නේ? අපි දෙන්නත් යමු බං කතා කරලා විදිහට. මම ඉන්නෙමි කාලුවේ මගේ පාලු කැලට එන්න කවුරුත් නෑ යාළුවේ